පිනිබිඳු බිඳු බිඳු මහ වරුසාවේ පෙනරැලි රැලි රැලි විහිදී මහ සාගරයේ පැතිරුණා මුළු මිහිතලය පුරා ජීවයේ උල්පත බිහි වුණා. ඉතින් අද මාර්තු 22 අදට තමයි ලෝක ජල දිනය යෙදලා තියෙන්නේ. 1993 වර්ෂයේ සිට සෑම වසරකම අද වගේ දිනයක ජාත්‍යන්තර මට්ටමේ ලෝක ජල දිනය සැමරීමට ලක් කරනවා. ඇත්තටම ලෝක ජල දිනය කියන එක එහෙම දවසකට දෙකකට සීමා කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් ජලයේ තියෙන වටිනාකම සමාජගත කරමින් ජලයේ විවිධ තේමාවන් පදනම් කරගෙන සෑම වසරකම ජල දිනය විවිධ ආකාරයෙන් සමරනු ලබනවා. ඉතින් මෙවර මේ 32 වෙනි ලෝක ජල දිනයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ ග්ලැසියර් ප්‍රසර්වේෂන්. ඒ කියන්නේ ග්ලැසියර් සුරැකීම කියන තේමාව යටතේ. ග්ලැසියර් කියන එක ශ්‍රී ලාංකික අපිට හුරු පුරුදු දෙයක් නෙවෙයි වුණාට ග්ලැසියර් කියන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. සමස්ත ජල චක්‍රයේම ක්‍රියාකාරීත්වයට මෙහි බලපෑම් ඇති කරනවා වගේම ලෝක සත්වයින්ට අපි හැමෝටම මේකේ ලොකු බලපෑමක් ඇති වෙනවා. ඇත්තටම ජලය කියලා කියන්නේ සබහා දහමේ තියෙන ඉතා වටිනාම සම්පතක්නේ. ජලය කියන එකේ වටිනාකම අපිට මෙහෙමයි කියලා නිම කරන්න බෑ. මිල කළ නොහැකි සම්පතක් තමයි ජල සම්පත කියලා කියන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ ජලය කියන දේ පෘථිවි පෘෂ්ඨයේ 97%ක්ම ජලය තමයි තියෙන්නේ. නමුත් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි මට්ටමේ කරදිය ජලය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට අපි හැමෝටම පරිපෝෂණයට ගන්න පුළුවන් මට්ටමේ ඊටම සීමිත ජල ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකක් නැති වුණොත් අපි කාටවත් ජීවත් වෙන්න බැරිම තරම්. ඉතින් ඒ නිසා මේ ජල සම්පත කියන එක අපි හැමෝටම වැදගත්. මොකද ආහාර නැතුව අපිට යම් කාලයක් හරි ජීවත් වෙන්න පුළුවන් වුණාට ජලය නැමැතිව නම් අපිට එක මොහොතක්වත් ජීවත් වෙන්න බැරිම තරම්. මොකද අපේ මුළු ජීවයම රැඳලා තියෙන්නේ මේ සබාදහම මේ ජල සම්පතත් එක්ක. ඉතින් අවසාන වශයෙන් අද ලෝක ජල දිනය දවසේ පරිසර නියමයක් විදිහට මට කියන්න තියෙන පණිවිඩය තමයි අපි හැමෝම ලොකු කුඩා ભેදයකින් තොරව මේ ජල සම්පත මේ ඉතුරු වෙලා තියෙන සීමිත ජල ප්‍රමාණයත් රැක බලා ගන්න, අර පිරිමැස්මෙන් භාවිත කරන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම තිරසාර විදියට කළමනාකරණය කරගන්නත් අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. ඒක අපි හැමෝගෙම වගකීමක් විතරක් නෙවෙයි යුතුයකමක් බවට පත් වෙලා තියෙනවා.